හායි මම වෛද්‍ය නිශාන්ත නිරුම්දිනිය. අද මගේ YouTube channel එකෙන් කතා කරන්නේ පියවුරු පිළිකා නැත්නම් breast cancer ගැන. අපි බලමු පියවුරු පිළිකා ඇතිවීමට බලපාන සාධක මොනවද කියලා. පියවුරු පිළිකාවක් කලින්ම අඳුර ගැනීම තුළින් සම්පූර්ණයෙන්ම සනීප කරගන්න පුළුවන්. අපි බලමු මේ පියවුරු පිළිකාවක් කලින් අඳුර ගන්න පුළුවන් ලක්ෂණ මොනවද කියලා. අපි බලමු breast cancer එකක් තිබුණොත් මොනවද කරන්නේ? ඒකට කරන්න පුළුවන් ට්‍රීට්මන්ට් ප්‍රතිකාර මොනවද? මොන වගේ ඔප්ෂන්ද තියෙන්නේ කියලා. පියවුරු පිළිකාවක් කලින්ම අඳුරගෙන කලින්ම ප්‍රතිකාර කරොත් සම්පූර්ණයෙන්ම සනීප කරන්න පුළුවන් නෝමල් ජීවිතයක් ගත කරන්න පුළුවන්. මීට අමතරව කලින් කිව්වා වගේ self breast examination එක කර ගැනීම තුළිනුත් මාසික සැරයක් ඔබට පිළිකා ගැටිත්තක් හැදෙනවද කියලා කලින් අඳුර ගන්න පුළුවන්. අධික තෙල් සහිත ආහාර භාවිතා කරනවා නම් ඒව වැළකීම තුළිනුත් රෙගුලර් එක්සර්සයිස් කරනවා නම් ඔබට පියවුරු පිළිකා වලින් වැළකෙන්න පුළුවන්. හායි මම වෛද්‍ය නිශාන්ත නිරුම්දිනිය. අද මගේ YouTube channel එකෙන් කතා කරන්නේ පියවුරු පිළිකා නැත්නම් breast cancer ගැන. ලෝකේ කොහේ හරි කෙනක හැම විනාඩියකටම ගැහැණු කෙනෙකුගේ breast cancer එකක් ඩිටෙක්ට් කරනවා. ඒ තරම් මේක ප්‍රචලිතයි. breast cancer එකක් කියන්නේ පියවුරු වල abnormal cells නැත්නම් සෛල වර්ධනයක්. normal සෛල වලට අමතරව වැඩිපුර සෛල වර්ධනය වෙනවා. මේ වගේ අවස්ථාවක් අපි හඳුන්වනවා කැන්සර් එකක් කියලා. මේ කැන්සර් එකේ සෛල වර්ධනය වීම නිසා අපේ breast එකේ දකින්න පුළුවන් වෙනවා පොඩි ගැටිත්තක්. එහෙම නැත්නම් ඒක අපි හඳුන්වන ලම්ප් එකක් විදියට. මේක ඒ breast එකට විතරක් සීමා වෙලා තියන්නත් පුළුවන්. එහෙම නැතිනම් breast එකෙන් පිටට පැතිරී යන්න අවස්ථාවකුත් තියෙනවා. අපි බලමු පියවුරු පිළිකා ඇතිවීමට බලපාන සාධක මොනවද කියලා. මූලිකවම ජානමය සාධක බලපානවා. ඒ කියන්නේ සමහරක් කාන්තාවන් අතර තියෙනවා ජාන මියුටේෂන් නැත්නම් ජීන් මියුටේෂන් කියලා BRCA1 BRCA2 කියන ජාන විකෘතිතාව තියෙන කාන්තාවන් තුළ breast පිළිකා ඇතිවීමේ අවදානම වැඩි. ඒ වගේම අවුරුදු 40ට වැඩි කාන්තාවන් තුළ breast පිළිකා ඇතිවීමේ අවදානම වැඩි. ඒ වගේම දීර්ඝකාලීන වශයෙන් හෝමෝන් ට්‍රීට්මන්ට් ගන්න උදාහරණ විදිහට ඔය ඊස්ට්‍රජන් පිටින් ගන්න හෝමෝන් රීප්ලේස්මන්ට් කරන වගේ කාන්තාවන් තුළ පියවුරු පිළිකා ඇතිවීමේ අවදානම් තත්ත්වයක් තියෙනවා. ඒකම ෆැමිලි හිස්ටරියක් තියෙනවා නම් පරම්පරාවේ අම්මට හරි සහෝදරියකට හරි බ්‍රෙස්ට් පිළිකා තියෙනවා නම් තමන්ටත් බ්‍රෙස්ට් පිළිකාවක් ඇතිවීමේ අවදානමක් තියෙනවා. මේක හැබැයි 5ක් 10ක් වගේ අතර chance එකක් තමයි තියෙන්නේ. එහෙම කෙනෙකුට පිළිකාවක් ඇති වෙන්න. මීට අමතරව අපේ ලයිෆ් ස්ටයිල් එක අපේ ජීවන රටාවත් බලපානවා පියවුරු පිළිකා ඇති වෙන්න. ඔබ අධික තරබාරු විනම් ඒ වගේම හයි ෆැට් ඩයට් එකක් නැත්නම් අධික මේදේ තියෙන ආහාර භාවිතා කරනවා නම් ඒ වගේම ස්මෝක් කරනවා නම් ඒ වගේම ඇල්කොහොල් භාවිතා කරනවා නම් ඔබටත් breast cancer එකක් ඇතිවීමේ අවදානම තියෙනවා. පියවුරු පිළිකාවක් කලින්ම අඳුර ගැනීම තුළින් සම්පූර්ණයෙන්ම සනීප කරගන්න පුළුවන්. අපි බලමු මේ පියවුරු පිළිකාවක් කලින් අඳුර ගන්න පුළුවන් ලක්ෂණ මොනවද කියලා. මූලිකවම breast එකේ හැඩය එහෙම shape එක වෙනස් වෙන්න පුළුවන්. ඒකේ ප්‍රමාණය විශාල වීමක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට අතට අහුවෙන ගැටිත්තක් හරි එහෙම නැත්නම් ඒක සමහරක් වෙලාවට ස්කින් එක නිකන් අර ඩිම්පල් වගේ හැදිලා ඇතුළට යන තත්ත්වයක් breast එකවට පෙන්වන්න පුළුවන්. ඒ ලම්ප් එක breast එකේ පමණක් නෙවෙයි කිහිලි ආශ්‍රිතවත් ගැටති වගේ අහු වෙනවා නම් ඒක breast cancer එක ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඊට අමතරව සාමාන්‍යයෙන් අපි ගත්තොත් නිපල් එක නැත්නම් තන පුඩුව කියන එක ඉදිරියට නෙරලා තියෙන්නේ. breast cancer එකකදී තන පුඩුව ඇතුළට ගිලා බහින වගේ ගතියක් පෙන්වන්න පුළුවන්. ඒ වගේම නිපල් එකෙන් discharges නැත්නම් ලේ වගේ ස්‍රාවයන් ස්‍රාව වෙන්න පුළුවන්. ඊට අමතරව ඒ breast එක ඒ අවට ඉදිමිලා රතු වෙලා රස්න ගතියක් දැනෙන්න පුළුවන්. එහෙම අවස්ථාවලදීත් පියවුරු පිළිකාවක ලක්ෂණයක් වෙන්න පුළුවන්. හැබැයි පියවුරු පිළිකාවලදී කැක්කුමක් නැත්නම් වේදනාවක් දැනෙන්නේ නැහැ. හරි කලාතුරකින් තමයි පියවුරෙන් වේදනාවක් ඇති වෙන්නේ. ඔබට ඔබේ පියවුරේ ගැටිත්තක්
තියෙනවා නම් හරි සැකයක් තියෙනවා නම් ඔබට පියවරු පිළිකාවක් සෑදීගෙන එනවා කියලා ඔබට වෛද්‍යවරයෙකු හමු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් පියවරු පිළිකාවක් අඳුරගන්න Tamanටත් පුළුවන් early examination කරලා අපි කියනවා self examination කියලා. ඒක හැම මාසයකටම සැරයක් තමන් විසින්ම self examination එක කරගන්න ඕන. අපි බලමු කොහොමද පියවරු පිළිකාවක් අඳුනගන්නේ කියලා. ඔබට පියවරු පිළිකාවක් තිබෙයි සැකයක් තියෙනවා නම් ඔබ වෛද්‍යවරයෙකු මුණ ගැහෙන්න ඕන. වෛද්‍යවරයා ඔබේ බ්‍රෙස්ට් එක එක්සැමින් කරලා ඒකේ ලම්ප් එකක් ගැටිත්තක් තියෙනවා අඳුර ගන්නවා. ඊට අමතරව එක්ස්රේ එකක් බ්‍රෙස්ට් එකේ එක්ස්රේ එකක් ගැනීම තුලින් ගැටිත්තක් තියනවද පිළිකාකාරකයක් තියනවද කියලා අඳුර ගන්න පුළුවන්. එතෙන්දී අපි කියනවා ඒකට මැමෝග්‍රැෆි එකක් කරනවා කියලා. ඊට අමතරව බ්‍රෙස්ට් එකේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් කිරීම තුලිනුත් බ්‍රෙස්ට් ලම්ප් එකක් අඳුර ගන්න පුළුවන්. සමහරක් වෙලාවට MRI ස්කෑන් උත් කරන අවස්ථා තියෙනවා. මෙවැනි ගැටිත්ත ලම්ප් එකක් තියෙනකොට හරියටම බ්‍රෙස්ට් කැන්සර් එකක් කියලා ඩයග්නොස් කරන්න උවමනා නම් අපි කරන්න ඕනේ ඒකෙන් බයොප්සි එකක් අරගන්න එක. ඒක අර ෆයිනල් බයොප්සි එකකින් හරි එහෙම නැත්නම් ඒ ලම්ප් එක අයින් කරලා ඉවරලා යවන පට කොටසෙන් හරි බ්‍රෙස්ට් කැන්සර් එකක් අඳුර ගන්න පුළුවන්. අපි බලමු බ්‍රෙස්ට් කැන්සර් එකක් තිබුණොත් මොනවද කරන්නේ? ඒකට කරන්න පුළුවන් ට්‍රීට්මන්ට් ප්‍රතිකාර මොනවද? මොන වගේ ඔප්ෂන්ද තියෙන්නේ කියලා. එහෙම වුණොත් අපි ගොඩක් වෙලාවට ඒ ලම්ප් එක ඒ පිළිකාව කුමන වර්ගයට අයිති පිළිකාවක්ද කොච්චර දුරට පැතිරිලා තියෙනවද කියන මත කරන ප්‍රතිකාර ක්‍රම වෙනස් වෙන්න පුළුවන්. ඒක බ්‍රෙස්ට් එකට විතරක් සීමා වෙලා තියෙනවා නම් ඒක අපි ලම්පෙක්ටොමි කියලා ඒ නැත්නම් ඒ ගැටිත්ත විතරක් අයින් කරලා සම්පූර්ණයෙන්ම සනීප කරන්න පුළුවන්. ඒක ඊට වඩා පැතිරිලා තියෙනවා නම් සම්පූර්ණයෙන් බ්‍රෙස්ට් එක අයින් කරනවා. ඒකට අපි කියනවා මැස්ටෙක්ටොමි කියලා. ඒකෙන් සම්පූර්ණයෙන්ම පිළිකාව සෛල අයින් කරලා සම්පූර්ණ නෝමල් ජීවිතයක් ඔබට අත්විඳින්න පුළුවන්. ඒ වගේම සමහරක් ඔපරේෂන් එකෙන් පස්සේ තවත් පැතිරිච්ච සෛල තියෙනවා නම් රේඩියෝ තෙරපි ඒ වගේම කීමෝතෙරපි කියන තෙරපි කරන්න පුළුවන්. ඊටත් අමතරව ආපහු පිළිකා සෛල වර්ධනය වීම නැවැත්වීම සඳහා කීමෝතෙරපි ඒ වගේම හෝමෝනල් තෙරපි භාවිතා කරන්න පුළුවන්. පියවරු පිළිකාවක් කලින්ම අඳුරගෙන කලින්ම ප්‍රතිකාර කරොත් සම්පූර්ණයෙන්ම සනීප කරන්න පුළුවන් නෝමල් ජීවිතයක් ගත කරන්න පුළුවන්. අපි බලමු පියවරු පිළිකාවක් වළක්වා ගන්නේ කොහොමද කියලා. මූලිකවම ෆැමිලි හිස්ටරියක් තියෙනවා නම් ඔබට ජෙනෙටික් කවුන්සලින් එකක් කරලා ඔබටත් අර පිළිකාවක් ඇතිවීමේ රිස්ක් එක තියෙද කියලා බලන්න පුළුවන්. ඊට අමතරව ඔබේ එදිනදා ජීවන රටාව වෙනස් කර ගැනීම තුළින් ඔබ අධික තරබාවුරු නම් උසේ හැටියට බර තබා ගැනීම තුළිනුත් සිගරට් පාවිච්චි කරනවා නම් සිගරට් බීම නැවැත්වීම තුළිනුත් ඇල්කොහොල් පාවිච්චි කරනවා නම් ඇල්කොහොල් සීමා කිරීම තුළිනුත් අධික තෙල් සහිත ආහාර භාවිතා කරනවා නම් ඒව වැළකීම තුළිනුත් රෙගුලර් එක්සර්සයිස් කරනවා නම් ඔබට පියවරු පිළිකා වලින් වැළකෙන්න පුළුවන්. මීට අමතරව කලින් කිව්වා වගේ self breast examination එක කර ගැනීම තුළිනුත් මාසික සැරයක් ඔබට පිළිකා ගැටිත්තක් හැදෙනවද කියලා කලින් අඳුර ගන්න පුළුවන්. ඒ වගේම කිරි දෙන මව්වරුන්ට බ්‍රෙස්ට් පිළිකා ඇතිවීමේ සම්භාවිතාව අඩුයි. ඒ වගේම ඔබට සැකයක් හරි ડોක්ටර්ස්ලා ෆලෝ අප් එකකට එන්න කියනවා නම් රෙගුලර් ෆලෝ අප් එකකට යන්න ඕන. මේ මගින් පියවරු පිළිකා ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. අද මම කතා කරේ පියවරු පිළිකා ගැන. ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න පුළුවන්. තවත් කෙනෙකුට දැනුවත් වෙන්න ෂෙයා කරන්න පුළුවන්. අපි මෙවැනිම තවත් හරවත් වෛද්‍ය සාකච්ඡාවකින් හමු වෙමු.